Hey guys, කොහොමද? මේ මගේ ෆස්ට් බ්ලොග් එක මම බ්ලොග් එකක් කරන්න හිටියේ බැරි වුණා. මේ තමයි මුල්ම බ්ලොග් එක. අයිඩියා එකක් නැහැ මේ බ්ලොග් එක ඇතුලේ මොනා කරන්නද කියලා. හැබැයි ෂේප් මොනවා හරි මේ බ්ලොග් එක ඇතුලේ කරමු. බලමු ඉතින් මේ බ්ලොග් එකේ ඉස්සරහට මොනවා වෙයිද, කොහොමද නැවතෙන්නේ බ්ලොග් එක කිසිම අයිඩියා එකක් නැහැ. බට් අපි කන්ටිනියු කරමු ඉතින් මේ බ්ලොග් එක. මෙහෙට නම් දැන් ටයිම් එක මම හිතන්නේ 6යි වෙලාව හවස. අද වේලපහින් වැඩ ඇල්ලා ආවා. ඒකින්ද හිතුවා තෙහිතින් නැතුව බ්ලොග් එකක් කොහොමත් එකයි කියලා කරලා දාන්න. ඒකින්ද පටන් ගත්තා දැන් බ්ලොග් එකක් කරන්න. බලමු ඉතින් පල්ලෙහා පැත්තේ වටයක් දාලා ඊට පස්සේ ජිම් එකේ පොඩි වටයක් දාලා අද ෂේප් එකේ නිකන් අයිඩියා එකක් ගන්න වගේ තමයි මම මේ බ්ලොග් එක කරන්නේ. ඒකින්ද ලොකු දේවල් නම් මේ බ්ලොග් එක ඇතුලේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකට නම් very sorry. හරි අපි එනම් ඉස්සර ගිහලා බලමු. කලින් එකේදී ඔයගොල්ලෝ පෙන්වන්න බැරුණානේ පල්ලෙහා කොහොමද කියලා. මං ඉන්න තැනට මට view එක පේන විදිය මැලේසියාවේ. අපි ඒක මුලින් බලමුකෝ මේ vlog එකේ. මෙන්න මේ විදිය තමයි මට මැලේසියාව view එක පේන්නේ. අපේ apartment එකේ ඉඳලා. පල්ලෙහාම අපිට මුලින්ම පේන්නේ සෝන. පේනවනේ. නැගිට ගමන් ඉතින් මෙතන තමයි අපිට පේන්නේ. දියාපු ගමන් ඉතින් අපි කවදාද යන තැන. ඊට පස්සේ තමයි ඉතින් සුපුරුදු පරිදි අනිත් ටික ඔක්කොම පේන්නේ. එන්න මෙහෙම තමයි ඉතින් view එක මෙතනට තියෙන්නේ. අපි ඉතින් පල්ලෙහා පැත්තේ වටයක් දාමු මුලින්ම ඔක්කොම කලින්. පල්ලෙහා පැත්තේ වටයක් දාලා ඊට පස්සේ guys පල්ලෙහා මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලලා ලොකු දේවල් නම් ඉතින් නෑ පල්ලෙහා. apartment එකේ ඉතින් යට තියෙන ටිකෙන් පටන් ගත්තොත් හොඳයි කියලා හිතෙන තියෙන ෆස්ට් බ්ලොග් එක. මොකද ඉතින් පළවෙනි බ්ලොග් එක මේ අති සාර්ථක වෙන්නේ නෑනේ කාගෙත්. ඉතින් ඒකින්ද මම හිතනවා මේ ටයිප් එක හොඳයි කියලා ඉතින්. මේ විදියට මම ලිෆ්ට් එක තාම නැහැ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් හිතන දෙයක්. මෙන්න මෙතන තියෙනවා අපේ මෙතනට පේන අපේ pool area එක. පේනවද ඔයගොල්ලන්ට? ඔය තියෙන අපේ pool area එක උදේ මෙහා පැත්තේ යන්න අතන තමයි මම යන්නේ gym එක. ඔය තියෙන අපේ apartment එකේ. ලිෆ්ට් එක ඇවිල්ලා දන්නේ නැහැ සද්දයක් ඇවිල්ෙත් නැහැ. ලිෆ්ට් එක ආවා. මේකේ පාම් වෙන දේ තමයි හැමදාම එන්නේ බොම්බා ලිෆ්ට් එක. බොම්බ ලිෆ්ට් එක කියන්නේ මෙහෙ කුණු ගෙනියන එක හේම එක. මේ මෙහිද අපිට කාඩ් එකක් තියෙනවා. අපිට අදාළ ෆ්ලෝ එකට කියන්න අපිට යන්න පුළුවන් 9 එකේ ඉඳන් 7 එකේ ෆස්ට් එක වෙනකම්. ෆස්ට් එකේ ඉඳන් අපිට අදාළ අපේ apartment එකේ room එක තියෙන ෆ්ලෝ එක තියෙන ඒකට විතර අපිට යත හැකියි. පොඩ්ඩක් එක තැනකදී vlog එක කැඩුනා. ඒ ලිෆ්ට් එකට කට්ටියක් ආවා හරි නෑනේ වීඩියෝ කර නැත්තම් ඒගොල්ලෝ හිතන ෆෝන් එක මෙහෙම ඉස්සරහටම නැහැරිලා තියෙන. එතකොට ඒක අවුල. ඒකින්ද හරි. අන්න අපි අපේ ෆස්ට් ෆ්ලෝර් එකට මේන් ලොබි එකට. මෙතන ඉඳන් තමයි ඉතින් පටන් ගන්න තියෙන්නේ. මෙතන ඉඳන් චුට්ටක් ඉස්සරහට යනවා. බලමු ඉස්සරහට ගිහිල්ලා මෙහි මෙතන තියෙනවා රෙගින් 3ට අඩුවෙන්. රෙගින් 3ට අඩුවෙන් තියෙන කඩයක්. ඒ කියන්නේ ඕනම දෙයක් ඒක ඇතුලේ තියෙන රෙගින් 3ට අඩුයි. රෙගින් 2 තමයි මම හිතන විදිහට ඔක්කොම වගේ. රෙගින් 2. අපි ඒ කඩේටත් යන්න 2.50 හෝ 3. ඔය ඔතනින් එහාට වැඩි වෙන්නේ නැහැ. එතන අපි ඒකට ගිහලා බලමු මුලින්ම කොහොමද කියලා ඒක. පාට උලම් පාරක් තියෙන්නේ මේ මොකද කියනවනම් මෙහෙට අද වැස්ස. ඒකත් එක්ක මේ පොඩ්ඩක් අද උලම් පාර වැඩි. අපි මුලින්ම දෙකේ කඩේට යන්න.
ඔන්න ගයිස් මම දැන් ඉන්නේ දෙකේ කඩේ. මේකේ තියෙනවා වයිවාරන් જાති ඒවා ගෙදරට අවශ්‍ය කරන ඔක්කොම වගේ තියෙනවා මේක ඇතුලේ. නැති දෙයක් නෑ. ඒ තරමට හැමදේම වගේ තියෙනවා. අනික 2.50 වුණත් මේකේ තියෙන දේවල් පට්ටම ඒ කියන්නේ හොඳ ක්වොලිටියට තියෙනවා හැමදේම වගේ. ඕගොල්ලන්ට මම පෙන්නන්නම්. මේ පේනවාද? මේක ඇතුලේ නැති දෙයක් නෑ. හැමදේම වගේ තියෙන මේක ඇතුලේ. මේ හැමදේම වල නැති. ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේ හැමදේම රිගින් 2.50යි. මේ හැමදේම මේ රිගින් 2.50. පොඩි එකද ලොකු එකද නෑ ඔක්කොම 2.50. මේ ලන්ච් බොක්ස් ඔක්කොම මේ 2.50. මේ ලන්ච් බොක්ස් හැමදේම. ඊට පස්සේ ගියාම ඕගොල්ලෝ අපි අර ගෙවල් වල වතුර පිහි දාන්න හිම අපි සිංක් එක ගාව තියා ගන්නවා වගේ ඒවා මේ හැමදේම 2.50යි. ඕනම දෙයක් 2.50යි. තව දෙයක් පෙන්නන්න. මෙතන මේ ගර්ල්ස්ලට විතරක් තියෙන සුවිශේෂී තැනක් තියෙනවා. පොඩක් ගර්ල්ස්ලට තමයි ඒක වැඩිම ප්‍රයෝජනවත් වෙන්නේ. මෙන්න මේක ගයිස්. මේ තියෙන්නේ ගෑල් ළමයින්ට ඕන විදි ඕන එකක්. ලස්සන පෙන්ඩන්ට්. ඇත්තටම පට ලස්සනයි නේද? එක ලස්සන ඒවා තියෙනවා මේ. ලස්සන ගෑල් ළමයින්ට. ඇත්තටම ඉතින් ලංකාවේ නම් මම හිතන්නේ මේ ප්‍රයිස් එකට මේ වගේව ගන්න පුළුවන් කියලා. ගෑල් ළමයින්ට ඕන කරන මේකප්ස් බඩුද මේ හැමදේම වගේ මෙතන තියෙනවා. එක ලස්සන. හරි. පනාවල් මිර ඔක්කොම වගේ තියෙන මේ ගයිස්. මේ පෙට් බොක්ස් එක තිබ්බත් මේක මේ පේනත් 2.50යි. පට ලස්සනයි. මේ ක්වොලිටි අඩු වෙන්නේ නැහැ. ඒ ක්වොලිටි හැමම තියෙනවා. සාමාන්‍ය ක්වොලිටි හොඳ. අර මේ නිකන් අර එකපාර කැඩෙන එම වගේව නෙමෙයි. ඔය හැමදේම වගේ තියෙනවා. අපි යන් මේ පැත්තට ගයිස්. මේ අත් ග්ලව්ස් ඔක්කොම වගේ තියෙනවා. සබන් මේ ලක්ෂ කැටේ ඉඳන් තේනවනේ. ලයිට් බෝයිද ඔක්කොම මේක ඇතුළේ තියෙනවා. නැති දෙයක් නෑ. ටූත් බ්‍රෂ් ඉදන් තියෙන පේනවනේ ගයිස්. හැමදේම තියෙනවා. ඊට පස්සේ මේ නම් මම හිතන්නේ මේකත් අර බ්‍රෂ් එහෙම දාන එකක්. ඊට පස්සේ ගියාම මෙතනින් පස්සේ තියෙනවා හැමදේම වගේ තියෙනවා. ඉතින් නැති දෙයක් නෑ මේකේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නම්. නැත්තම් වෙලා යන වැඩි හින්දා නිකන් ගණන් නම් පෙන්නන්න දෙයක් නෑ නේ. ගණන් ඔක්කොම එකයි හින්දා හැමදේම වගේ. දැන් අපි මේකෙන් එළියට යමු. මොකද මේක ඇතුලේ මම ගන්න දෙයක් නෑ. නැත්තම් බොරුවට කාලේ ගන්න ඕනේ නෑ මේක ඇතුලේ ඉඳගෙන. අපි තව කඩේක 7-Eleven එකට යන්න. මොන හරි බොන්න ගන්නත් එක්ක 7-Eleven එක ඇතුළට. 7-Eleven එක ඇතුලේ ඉන්නේ ජාති නම් තියෙන ගොඩක් කන්න දෙයක් තමයි හිතා ගන්න බැරි. ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ. කන්න දේවල් නම් මේකේ බොහොමයි ගයිස්. පේනවනේ. කන්න දේවල් එනට තියෙනවා. කන જાති හේම තනිකර ඉතින් මේ කන જાති තමයි වැඩිම තියෙන්නේ. කන જાති අපි හැමදේම වගේ ඉතින් තියෙනවා. අවුලන්නේ ගොඩක් අඩුයි ප්‍රයිස් එක. මම දන්න විදිහට සමහරක් ඒවා අපි ගන්න ප්‍රයිස් එකට වඩා අඩුයි. සමහරක් ඒවා මම දැකලා තියෙනවා. බොන જાතිද ඩ්‍රින්ක්ස් නම් ගොඩක්ම තියෙනවා. ඩ්‍රින්ක්ස් එක ඒවා තියෙනවා. මම නම් ගොඩක් වෙලාවට තෝරගන්න බැරි කමටම කොකාකෝලා විතරක් බොන අවස්ථා තියෙනවා. නැත්තම් මාන්ස්ටර් එකක් බොන වෙලාවලුත් තියෙනවා. මට මේ දැන් හිතා ගන්න බැරි මම මාන්ස්ටර් එකක් ගන්නවද ගයිස් රෙඩ් බුල් එකක් ගන්නවද කියලා. මාන්ස්ටර් එක වෙන්නේ 6.40යි. ඔයගොල්ලන්ට පේන වෙති. 6.40 මාන්ස්ටර් එක වෙන්නේ. රෙඩ් බුල් එක වෙනවා හැබැයි
8:40ක්. අන්න එතන පොඩි වෙනසක් තියෙනනේ. Red Bull එක පොඩ්ඩක් ගණන් වැඩි. මාස්ටර් එකට වඩා Red Bull එක ගණන් වැඩි. ඒ මොකද කරන්නේ? අපි තකන් ගමු. මේක ලංකාවට මං හිතන්නේ ලංකාවටත් දැන්ගෙත් ගෙවිලා ඇති. මේ පාර FIFA World Cup එකේ මේ විදිහට අපි ඒක ගමුකෝ. ඒ කෝක් එක. කෝක් නම් බොන්නත් වැඩි හොඳ නැහැ උනාට අපි මෙන්න මේ කෑන් එක ගමු. ඒ කෑන් එක guys ලස්සනයි. ඕන්න පේනවද මේ? ඒ කෑන් එක හරි අමුතු. අපිට නිකන් ඒක නිකන් මෙමරි එකක් විදිහට තියාගන්න උනත් පුළුවන් ලස්සනට කොහේ හරි කාමරේ වුණත් ලස්සනට තියාගන්න පුළුවන් ඒක. අපි දැන් මේක බිල් කරමු. 3:10යි guys. මෙතන මම දැන් මේ බිල් කරලා සල්ලි දුන්නා. අපේ ඉතින් සත ගණන් ගත්තේ නැතුණාට මෙහි සත ගණන් ගන්නවා. මොකද කියනවනම් මෙහි ඉතින් වැඩිම කොලේ 100 හින්දා මෙහි සත ගණන් ගන්නව වැඩි guys. කින්ද සත 10 ඔය පට්ට වටිනවා. ඉතින් සත කියන්නේ මෙහි ඇත්තටම වටිනවා. අපි ගණන් ගත්තේ නැතුව සමහරක් එහාට සත හැම එකකම වගේ සත ගානක් තියෙනවා. හැම එකම සම්පූර්ණ 4ක් 5ක් එහෙම නෙමෙයි. ගොඩක් ඒවා මෙහි තියෙන 2.50යි 3.10යි 3.20යි 3.40යි 4.50යි ඔන්න ඔය වගේ එක එක ඉතින් අර සත ගණන් සෙට් වෙනවා ඉතින්. ඔන්න ඔහොම තමයි ඉතින් මම මෙතන බොන ගමන් බලන්න පෙන්නන්නම් මේ ඒරියා එක වටේ. අපේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ කොහොමද කියලා. මේ තියෙන්නේ guys. ඔන්න ඔහොම තමයි. මේ තියෙන අර දැන් මං කියපු කඩේ 2.50. ඒක ඊට පස්සේ මේ තියෙන වගේ එක. ඔන්න ඔහොම තමයි. හරියට මේ වීඩියෝ කරන්න බෑ. මොකද මේ අතේ කාඩුවේ මේ සල්ලි මේ කලසනේ මේ පොකට් දෙකක් නෑ. ඒකයි වෙලා තියෙන්නේ. මේ නයිට් කිට් එක ඉන්න මේකේ සාක්කු නෑ. මේ ඒකයි මේ නැත්තම් මේ හරියට ගානට ඔක්කොම පෙන්වන්න පුළුවන්. වැඩි තියෙන අර එහෙම කරන්න විදියක් නෑ. මේ තනියකින් ඔක්කොම. ඒකයි සමහරක් තැන්වලදී මිස් වෙනවා ඉතින්. පේන උලම් පාර නම් හැබැයි පට්ටම සනීපයි වගේ පට්ට සැරයි. පේන උලම් පාරේ සැර කොන්ටේයි ගිහිල්ලා දෙන්න උඩට. අන්නෝම තමයි මෙහි ඉතින් නෝමලි දවසක් කියන්නේ ඔන්න වගේ තමයි ඉතින්. කනවා බොනවා පල් හැටෙනවා කඩේකට යනවා ඊට පස්සේ ජිම් එකකට යනවා වැඩට යනවා ගෙදර එනවා. මෙහි ඉතින් ඩේලි රූටින් එක කියන්නේ guys මම හිතන හැමෝගෙම වගේ ඩේලි රූටින් එක මෙහි ඒක තමයි. ගොඩක් වාසනාව කියන්නේ guys පල්ලයට එද්දි සෙට් උනේ බොම්බ ලිෆ්ට් එක. උඩට යද්දි සෙට් වෙන්නේ බොම්බ ලිෆ්ට් එක. මේක තමයි ලොකුම වාසනාව ඉතින් ලිෆ්ට් වල තියෙන. අයියෝ අපි ඊටු ටික ගෙදර ගිහිල්ලා ජිම් එක වටේ දාලා අපි එම කතා කරු. පරක්කු ජිම් එකට යන්න හිටියේ අත මාට දැන් වෙලා 8යි. උදේ පරක්කු කියන්නේ තියෙන්නේ 30 මිනිත් පරක්කු. ඒත් ඉතින් දන්නේ මේ විනාඩි 30ත් ඉතින් කියන්නේ ඉතින් අපරාධනේ කියලා. මේ කවන්නේ තාම ලිෆ්ට් එකක් ආගෙන දැන් මම විනාඩි 5ක් විතර මෙතන විනාඩි 5ක් විතර මෙතන ලිෆ්ට් එකක් තාම ආගෙන සමහරවිට ඉතින් බිසි මේ ටයිම් එක මොකද වැඩ ඇල්ල ගොඩක් කට්ටිය එන වෙලාවට මේක එතකොට ඉතින්
ලිෆ්ට් එක බිසි වෙනවා සමහරක් වෙලාවට. දැන් ඉතින් ජිම් එකට ගිහිල්ලා ඊට පස්සේ ජිම් එකේ පොඩ්ඩක් දුවල් ට්‍රෙඩ්මිල් එකේ ඊට පස්සේ පොඩි වර්කවුට් එකක් දෙකක් කරලා ඊට පස්සේ එනවා. ඉතින් ලොකුවට නම් අද වර්කවුට් එකක් එහෙම කරන්නේ ඔය පොඩ්ඩක් ට්‍රෙඩ්මිල් එකේ වැඩිම කරන්නේ දුවන එක තමයි. ඉතින් අවුලන්නේ ඉතින් මේක ඉතින් මේ සෙල්ලම් කරන සාමාන්‍ය ප්‍රමාණයට ඇති වෙන්න ඕන තරම් දේවල් තියෙනවා. ඊට අමතරව තව පල්ලෙහා අපේ තියෙන වෙන ජිම් එකක්. ඒකට නම් ෆීස් එකක් දෙන්න ඕන. ෆීස් එකක් ගෙවලා තමයි යන්න තියෙන්නේ. ඒක ෆ්‍රී නෙමෙයි. එහෙම අපි එන ජිම් එක ළඟදී හම්බුනේ. වාසනාවේ තරම කියන්නේ අද බ්ලොග් එකේ හම්බුනේ බ්ලොග් එකේ යන තුන් පාරෙම බම්බ ලිෆ්ට් එක. ඒ තරමට පළවෙනි බ්ලොග් එක හරිම වාසනාවන්තයි. කොහොම තමයි ඉතින්. පළවෙනි එකනේ. හරි guys. 9 ෆ්ලෝර් එකට නම් ආවා. මේ ටික තියෙන්නේ අපේ 9 ෆ්ලෝර් එකේ. ඔක්කොම ඉතින් හැම ඇපාර්ට්මන්ට් එකම හැමදේම ඉතින් තියෙන එක ලංකාවේ කොහෙත් ඉතින් ඕක ඉතින් මේ මහලුකු දෙයක් නෙමෙයි කියන්නේ. ඉතින් නිකන් ඉතින් කිව්වා කියන දෙයක් නැහැ නේ නැත්තම් බ්ලොග් එකේ ඇතුලේ. ඒකෙ හින්දා. මේ ඒරියා එක හරි ලස්සනයි. ගස් වල තියෙන හරි ලස්සන මම ඔයගොල්ලෝ පෙන්නන්න විදියක් නැහැ. මේ මොකද මුස්ලිම් කට්ටියක් එතන ඉන්නවා. එතකොට හරි නෑනේ. කියන්නේ මේ පැත්තට හරනේ. කිද වෙන දවසක ඇත්තටම මම පෙන්නන්නම්. මේ අතන ඉන්න මෙතන ඒරියා එක හරි ලස්සනයි. ඔව් මම මේ ඔයගොල්ලන්ට මේ නැති තැන පෙන්නන්න කට්ටිය. මේ තියෙන්නේ guys. ඇත්තටම හරි නිස්කලංක. මේ ටයිම් එකට වගේ ඇවිල්ලා නිකන් අර තමන්ගේ හිතේ අමාරුවට ඇඟේ වේසට එහෙම ඇවිල්ලා ඉන්න අතන අර පේනවද දන්නේ ඔයගොල්ලන්ට? අන්න අතන බාස්කට් කෝඩ් එකක් තියෙනවා. බාස්කට්බෝල් කෝඩ් එක. මෙතන අපේ ජිම් එක. අපි ඉතින් ජිම් එක ඇතුළට ගිහිල්ලා වැඩි විස්තර බලමු. අදනම් මං හිතන්නේ ජිම් එක කට්ටිය වැඩි. බලමු ඉතින්. ජිම් එකට එද්දි කාඩ් එක ඕන අනිවාර්යයෙන්. නැත්නම් ජිම් එක මෙඩෝ එක ඕපන් වෙන්නේ. ජිම් එකේ හිතුව තරම් නම් අද කට්ටියක් නෑ. මං හිතුව කොට කට්ටිය ඉන්නවා කියලා එන්නත් අද එහෙම ලොකුට කට්ටියක් නෑ. අපි එන මුලින්ම දුවන්න පටන් ගත්තා. ට්‍රෙඩ්මිල් එකේ දුවන එක තමයි ඉතින් කරන්නේ. ඉතින් නැත්නම් ඉතින් මම ඉතින් එක්සර්සයිස් එකක් ඉතින් දවසට කරන්නේ මේක තමයි ඉතින් ලොකුට. මොකද ඇවිල්ලා ඊට පස්සේ සමහරක අද තමයි මේ අපි කලින් ආවේ. නැත්නම් සමහර දවසට වැඩැල්ලා ඉති බුදරෙද්දී 8:00 පයින් 9 වෙනවා. සමහරකට 10ක් වෙනවා. ඔහොම තමයි ඒක ටයිම් එක දවසට. එතකොට ඉතින් ඒ ටයිම් වලදී මම අමාරුයි. ඇත්තටම ඇවිල්ලා වාහනේ ඇවිල්ලා පා වෙනවා ඉතින්. අර ඉදීම නෙමෙයි. ඒ වුණාට අර ආයිත් අර ජිම් එකේ ඉන්න සමහරකට කම්මැලි. ඉතින් මේ වගේ දවස්වල තමයි ඉතින් ඒතර අපි කන්ගින් නැතුව විනාඩි 10ක් හරි අපි ට්‍රෙඩ්මිල් එකේ ඇවිල්ලා දුවන එක තමයි ඇත්තටම හොඳ. දවසකට එකපාරක් හරි. මොකද ඉතින් අපේ කැලරි බර්න් වෙනවා. ඒ වගේම හෙල්ත් එකට හොඳයි. ගොඩක් ඉතින් ඒක ඇත්තටම අපිට හොඳ ලයිෆ් එකේ ඉස්සරහට. අපි ඉතින් මේක තමයි ඉතින් දවසේදී ඔන්න ඉතින් මගේ දවස් අද ඉවරුනේ මෙන්න මේ විදිහට. අපි ඉතින් ඊළඟ බ්ලොග් එකකින් ආයිත් හම්බ වෙනක හැමෝටම වෙන God bless you and this Sunday. Okay, bye, see you guys. I'm tripping, I'm sliding, I'm riding to the back like a bow. Mustard on the beat, bro, Debo, any rap on here, free throw, man down, color, ember lamp.